පොළොන්නරුව නගරයේ ඉඳලා කිලෝමීටර් 23ක් දුරින් මහවැලිගඟට මායිම්ම දිඹුලාගල විහාරය පිහිටා තිබෙනවා. අතීතයේ සඳහන් පරිදි කුන්ද ගත්ත තිස්ස යන රහතන් වහන්සේලා වැඩ සිටි මෙම පුණ්‍ය භූමිය අදටත් අද්භූත අභිරහස් භූමියකි. පොළොන්නරුව කතිකාවතට අනුව දිඹුලාගල විහාරයේ විනය සංගායනාවක් පැවැත් වූ බවද සඳහන් වනවා. ශතවර්ෂ ගණනක් ආපස්සට යද්දී උම්මාද චිත්‍රාගේ සහ දීඝගාමිනීගේ පුත් පණ්ඩුකාභය කුමරු ස්වර්ණපාලි සමග මෙම ගල්ලෙනෙහි විසූ බවත් සේනාධිපතියන් වූ චිත්‍රරාජ සහ කාලවේල යන යක්ෂයන් දෙදෙනා විසින් මනුස්ස ස්වරූපයෙන් බොහෝ ආගන්තුක සත්කාර ලැබූ බවත් සඳහන් වනවා. පොළොන්නරු යුගයේ බැබළුණු මෙම පුදබිම කාලිංග මාඝ ආක්‍රමණයත් සමග පිරිහීමට ලක්විය. පාළුවට ගිහින් තිබුණු මෙම පුදබිම නැවතත් ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ කිතලේගම ශ්‍රී ලංකාර හිමිපාණන් විසිනි. කිතලේගම හිමිපාණන් වැදිපත් වූයේ වැදි ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් අහිංසක සිංහල ජනයාටත් දෙමළ ජනයාටත් උදව් උපකාර කරපු නිසා දිඹුලාගල සිංහයා යන අනුවර්ථ නාමයෙන් මෙම ස්වාමින් වහන්සේව හඳුන්වා දී තිබෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස දිඹුලාගල හාමුදුරුවන් ඝාතනයට ලක් වෙනවා. ඒ කුරුරු ත්‍රස්තවාදීන් අතින්. හාමුදුරුවන් පැමිණෙන වාහනයට වෙඩි වර්ෂාවක් වැදුනත් හාමුදුරුවන්ට වෙඩි නොවැදුනේ බලගතු සුරයක් පැළඳ සිටි බව LTT සමාජිකයන් විශ්වාස කරනවා. වෙඩි නොවැදුණු දිඹුලාගල හාමුදුරුවන්ගේ හිසට කෙටේරයකින් පහර දීලා තමයි ඝාතනය කරන්නේ. දිඹුලාගල හාමුදුරුවන් මිය ගියත් දිඹුලාගල කන්දේ ඇති හාස්කම් වලින් නම් අඩුවක් වෙලා නැහැ. දිඹුලාගල කන්දාවට සිටින ප්‍රදේශවාසීන් පවසන්නේ විවිධ ආලෝක ධාරාවන් අහස් මාලිගාව ප්‍රදේශයට වැටෙන බවත් මාසයට කීප වතාවක් එළි දිස්වන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. වරක් පිටසක්වල යානයකින් පැමිණ දිඹුලාගල ප්‍රදේශයේ පාෂාණ වගයක් එකතු කරමින් සිටින අමුතු ජීවි කොට්ටාසයක් ඔවුන් දැක තිබෙනවා. තවද දිඹුලාගල කන්ද මුදුනේ බෑවුමක තිබෙනවා යයි කියන ඖෂධ පොකුණක් පිළිබඳ සඳහන් වනවා. අතීතයේ ජීවත් වූ ජනයාගේ විශ්වාසයක් වී තිබෙන්නේ එම පොකුණෙන් ජලය පානය කරොත් ලෙඩ රෝග සුවපත් වන බවයි. අතීතයේදී මයංගනයේ සිට වැඩි ජනතාව එම පොකුණෙන් ජලය රැගෙන යාමට පැමිණෙන බවත් ජනප්‍රවාදයේ සඳහන් වී තිබෙනවා. කෙසේ වෙතත් දිඹුලාගල කන්දට පතිත වන විවිධ ආලෝක ධාරාවන් යම් කිසි හානියක් පැමිණෙනවාද නැතහොත් ජීවීන් කොට්ටාසයක් පැමිණෙනවාද නැතහොත් පිටසක්වල හා සම්බන්ධ විය හැකි විශ්ව දොරටුවක් දිඹුලාගල අහස් මාලිගාව අසලින් තිබෙනවාද යන්න අභිරහසකි.